ඔන්න හොමයි මට්ටිය පැක් කරගන්න ළමයි. චෝලක. ඉතින් ටික දැන් ගන්න බෑනේ දැන් කපන්න ගන්න. Hello guys, welcome to Calaman People YouTube channel. ඔන්න ඉතින් ගොඩ කාලෙක ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න තමයි බලන්නේ. මම හිතන්නේ මාස ගානකින් වගේ ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ නැත්තම් පිපුණිය දකින්න වෙන්නේ මේක. මම ඔයා මුලින්ම වීඩියෝ කරන් දෙනවා. අපි යන්න කලින් මේ ඊට පස්සේ ආ දකින්න වෙන්නේ අපි ආවස් තමයි. මොකද මේකේ මගේ යාළුවෙක් එක්ක තමයි යන්නේ. අපි අත්තම් කිව්වොත් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල ෆස්ට් ටයිම් කැම්පින් try කරන්න යන්නේ. ඉතින් මේ වින්ටර් එක අද කොහොමත් 1 degrees වගේ රැයටත් යන්න ඉඩ තියෙනවා. ගොඩක් දුරට -3 අපි යන පැත්තේ. ඉතින් මේ අපි ඒක try කරන්න තමයි යන්නේ. ඉතින් යනකම ඔයගොල්ලෝ මේ බලා ගන්න පුළුවන් මොනවද කරන්නේ මෙතන ගිහිල්ලා මොන වගේ ආතලියද ඇත්තටම ගන්න කිව්වොත් ලස්සන දෙයක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපිත් ඒක තුලා ඉන්න. ඔයගොල්ලන්ට පේනවා දැන් මේක වෙහිකල් එක පැක් කරලා තියෙන අපිට යන්න කලින් මේ වගේ මොන තව කට්ටිය ඇවිල්ලා ඉන්නේ මෙතන. ලස්සනට වෙන කට්ටිය මේ අනිත් වෙහිකල් එක. තව කට්ටිය අපිත් එක්ක මගින් join වෙනවා. මේ දෙන්නෙක් ඉන්නවා දැන් පරක්කුල. ඒ දින එනකන් අපි තාම ඉන්නේ මෙතනට. නැත්නම් අපි එකට තමයි යන්නේ 2:22යි. අපි ඒ දින එනකන් තමයි මග බලාගෙන ඉන්නේ. Jualan kan? Juga kalau jualan. Ah? Friends, අපි දැන් අපේ ප්ලේස් එක ඇවිල්ලා තියෙන. ඉතින් මේ පැයක වගේ ඩ්‍රයිව් එකක් තිබ්බා මෙතෙන්ට එන්න. අපි යන්නේ අද කැම්පින් කරන්න ෆස්ට් ටයිම්. තව අපේ කට්ටියක් මගෙන ගමන් ඉන්නේ අනිත් වෙහිකල් එක. දැන් මොනවද පේනවද බෝයිස්ලා ටික ටෙන්ට්ස් සෙට් කරන ගමන් ඉන්නේ. තාත්තලා ගියා අපිට දර ටිකක් හොලන් එන තව. follow save the follow hote gana to na දෙන්න පුළුවන් තරම් මේ කැලලා දැම හරියයි
පොළ බලන්න පොළ දැම්ම තියන්නේ නෑ නෑ ඔක්කොම දැම්මා. ඉලක් නෑනේ. නෑ. මං හිතන්නේ ඔන්න ඔහොම ගහන්න තියෙනවා. ඒක අර ඉන්නේ කව එකට. A menos ver que está actuando. Ini gana ada
ඔක්කොම ලෙස්ලා නේ අපෝ. sorry wide sorry අනිත් ගෝල ගෝල් පේන්නේ ලාස්ට් බෝල් කරේ වයිඩ් එක අල්ලු අවුට් වන් බම්ද වැඩි කෑ ගහන්න නැතුව වැඩේ කරගන්න. ඊයේ පොඩ්ඩක් ප්ලේ කරන එක මං ඉන්නේ ඔයාලට පේනවා නැති අපේ ෆුල් ටීම් එකම බහලා තියෙන්නේ මෙතනට ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පේන්න බැරුණා මෙතන තියෙන ගඟක් අපිට ගඟ ගාව ප්ලේස් එකක් අල්ලගන්න බැරි වුණා ඇත්තටම මේ අපි එන්න ලේට් වුණා මොකද අපේ තුන් දෙනෙක් කවිෂ්ක රහල් and කවිෂ්කලා මල්ලි බොරු කී හිටිය ඒ නිසා එන්න පරක් වුණා මේ ඒක නිසා අපිට හරි ප්ලේස් එකක් අල්ලගන්න ඕන පොඩ්ඩක් ඈතට වෙන්න හමු නැත්නම් අපි ගඟක් ගාව තමයි අල්ලගන්න ප්ලේස් එක ඒක වුණා වැඩි ලස්සනට යනවා friends ඉතින් අපි ක්‍රිකට් ප්ලේ කරලා ඉවරලා දැන් ටිනා වලට ලෑස්ති වෙන ගමන් ඉන්නේ ඊට කලින් පොඩ්ඩක් සෙට් වෙන්න යන්නේ කොල්ලෝ ටික සාර්ධය බයිට් එක හදන ගමන් තියෙන්නේ ටික අපේ ඔයාලට පේනවා ඉතින් මාරම ලස්සන ලයිට්ස් දාලා ටෙන්ට්ස් හදලා ඒ වගේම ටෙන්ට්ස් වලට කාපට් එක ඉස්සරහ දාලා අතුලට ජරාව යනවට ඔයාලට පේනවා බෝයිස් ලා ටික ඉන්නවා මෙතන අපේ කොල්ලෝ ටික ඉන්නවා රහලා ඉන්නවා පරක් වෙලාව නැත්තම් අපි අද ගඟ ගාව වෙලා පැයක් අපේ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපිට ඇත්තටම දැන් දර ටිකක් මදි වුණා මේ අපේ මේ ගිනිමැලේට ඒ නිසා කොල්ලෝ ටික ඇවිල්ලා මෙතනින් පොඩි ජම්ප් එකක් දාලා ඔයාලට පේනවා ඉතින් මේ දර ඒගොල්ලෝ කපාගෙන එනවා සුපිරිම කොල්ලෝ ටිකක් ඉන්නේ අපේ ඒ තරම් උද්‍යෝගයෙන් ලොකු කොටයක් උස්සන් එනවා මෙතන ඉන්නවා කොල්ලෝ අපිට දර ටිකක් මදි වුණා ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ ඔන්න අපේ කොල්ලෝ ටික ගිහිල්ලා දර ගෙනල්ලා දැන් කොට ටික කපන ගම ඉන්නේ සුප්‍රීම පොරව පාරවල් ගහපු කොල්ලෙක් තමයි මේ ටිකේ වැඩි පොරව පාරවල් ගහනවා හොඳ පුරුද්දක් තියෙනවා අපිට හොඳ පුරුද්දක් තියෙනවා වාර ගහලා මාසෙනා පාස් ගන්න පුළුවන් ඔව් ඈ මෙතන ඉන්නවා කොල්ලෝ බලාගෙන හරි මේ බැක් කර එනවා බොයි සියස් ගෑ ඒ කවුද මේ ක්‍රිකට් එක කරන්නේ
Yo, yo!
වෙලාව ඔයගොල්ලන්ට පේන නැති ඊළඟ තර පොඩක් පේන්නේ බලමු දැන් වෙලාව 1:40 කීයද අපිට පේන දැන් වෙලාව පේනද ඔයගොල්ලන්ට වෙලාව පාන්දර 1:40 තාමත් අපේ කොල්ලෝ ටික සැපේ ඉන්නවා මෙතන good morning friends ඔන්න දැන් ටික කලින් තමයි මම නැගිටලා මම ආවා වෙහිකල් එක ඇතුළට එළිය මාරම සීතලයි ඔයගොල්ලන්ට පේනවා තිය අර මේ තාමත් කට්ටියක් අපේ ඉන්නවා ගිනිමැලේ ගාව ඊතරම් සීතලයි ඉන්න බෑ මේ දැන් ඇත්තටම කිව්වොත් එළිය උෂ්ණත්වය සෙල්සියස් 1යි මේ වෙලාවේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේකේ මම සූම් කරලා වෙන්නම් මගේ වෙහිකල් එකේ හරියටම 1යි මේ ඒ වගේ තමයි එළිය ඉන්න බෑ ටෙන්ට් සත්ලුත් පොඩ්ඩක් ඉන්න මාරේ මේ වින්ටර් කැම්පින් කරනවා කියන්නේ මාරම අමාරු දෙයක් ඇත්තට අපි ඊයේ කරාට ගොඩක්ම අමාරු මාරම අමාරුවෙන් තමයි නිදාගෙන හිටියේ බැරිම තැන මේ නැගිටලා මම වාහනට ඇවිල්ලා පොඩි හීටර් එක දාගත්තා මට අත්‍තරම ඉන්න අමාරුයි දැන් වෙලාව ඇවිල්ලා 6:47 උදේ 6:47 තමයි මේ සෙල්සියස් එක 1ට මේ වෙලාව සීතල තියෙන්නේ හරියට අපි කැම්පින් කරලා දැන් පොඩ්ඩක් පේනද ඔයගොල්ලන්ට කැම්පින් ප්ලේස් එක ඊයේ රෑ කට්ටිය කාලා බිලා ඩාන්ස් කරලා සින්දු කියලා පොඩ්ඩ ෆන් එකක් ගත්තා ඊට පස්සේ දැන් බ්‍රේක්ෆාස්ට් එක තව ටේකින් වගේ හදන්න යනවා අපි ඔය තමයි දවස් ස්ටාර්ට් කරේ මෙතන ඉස්සරහට වෙන්න නම් අද අපි මොකද කරන්නේ බ්‍රේක්ෆාස්ට් වලට මොනවද ගන්නේ සහ ඊට පස්සේ අපේ ලන්ච් මෙනු එක මොකක්ද කියලා ඔයගොල්ලන්ට පුරුදු ෂෙයා කරගන්නම් අද දවසේ වෙන දේවල් ටික
අම්මා ඇගිල්ල පෙන්නල අරක දෙන්නලු. මෙතන අපේ ලන්ච් එක හදන ගමන් දැන් ඉන්නේ කවුද මල්ලියා අපේ මත් එක තියලා එයා තමයි එලිප්ප ගැන ඔක්කොම බලන්නේ. ඔයාලට පේනවද නැද්ද? ඔමි යනවා මේ පැත්තෙන්. එතකොට තාම ඇවිල්ලා 8:36 වෙලා බ්‍රේක්ෆාස්ට් එක මෙතන හදනවා දැන් පැය දෙකක් තිස්සේ. එලෙම්ම මේ තවත් බත්තයක් කරගෙන ලිපක් ගන්න. කොල්ලෝ වැඩ තියනවා සුපිරියටම. අර පැත්ත කොල්ලෝ ඉල්ල තිනවා ගහක් ගේන්න කියලා. අපිට ගින්දර දැන් මදි වේගෙන යන්නේ. ඒ වගේ තමයි කොල්ලන්ට පේනවා මේ අහසත් කළු කරගෙන දැන් ලොකු වැස්සක් එන තරමේ තමයි තියෙන්නේ. අපිට ඒක තව පැයක් වගේ ලොකු වැස්සක් ඒ කියලා අපි හිතනවා. අපි දැන් මේ ලන්ච් එක හදන ගමන් තියෙන්නේ මේ සලාඩ් එකක් හදනවා. ඒ වගේම පරිප්පු එකක් හදනවා. දැන් ලිපවල දැන් තුන්වෙනි ලිපත් අපි දැන් හයි කරලා තියෙන්නේ. මේක තමයි ලන්ච් එක අපේ බෝයිස්ලාගේ. සෙල්ෆියක් ගන්න බෑ යන්න. ඔයගොල්ලෝ පේනවාද බෝයිස් අපි හිටපු තැන ලස්සන සුද්ධ කරලා අපේ බෝයිස්ලා ටික හරිම ලස්සන සුද්ධ කරලා ලස්සනට අපි යන්න මේ විදිහ තමයි කැම්ප් කරන්න ඕනේ. ඔයගොල්ලොත් කරනවා නම් මේ ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපේ වීඩියෝ එකේ අවසාන කොටස ඔක්කොමල්ල වගේ ඇවිල්ලා දැන් අපේ බරු ටික අන්ලෝඩ් කරලා කට්ටියගේ වල වලට යන ගමන් ඉන්නේ. ඉතින් හරිම ලස්සන කැම්පින් ගමනක් වුණා අපේ ෆස්ට් කැම්පින් ට්‍රිප් එක ඕස්ට්‍රේලියාව වල. ඉතින් මේකේ වීඩියෝ අපි ඉක්මනට ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි බයි කිව් ඔක්කොම ඔක්කොම බට්ටි දැන් ඔෆ්ලෝඩ් කරලා තියෙන්නේ. දැන් ඔක්කොමල්ලා ගියා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවතත් ඔයගොල්ලෝ ගාවට එන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා ගොඩක් කැම්පේන්ස් එක්ස්ප්ලෝර් කරලා බලන්න මේ ඕස්ට්‍රේලියාව වල. ඉතින් ඒක අපි ඔයගොල්ලන්ට අරගෙන එන්නම් ඉස්සරහට. එහෙනම් thank you for watching our channel. Thank you for watching our videos. හැමෝටම ජය වේවා.